අප්‍රේල් මාසය කියන්නේ ලංකාවට විතරක් අලුත් වෙන මාසයක් නෙවෙයි. ඇත්තටම අප්‍රේල් කියන්නේ මුළු ලෝකයටම අලුත් වීමේ කාලයක්. අපි ලංකාවේ සූර්යයා මීනයෙන් මේෂයට යන ගමන සූර්ය මංගල්‍ය විදිහට සමරද්දී බටහිර රටවලට මේ කාලය වසන්තයේ උදාවයි. මාස ගණනාවක් පුරා පරිසරයම නිහඬ කරපු කටුක සීතල නිමා වෙලා කැනඩාව වගේ සීතල රටවල මිනිස්සු සුගර් ෂැක්ස් වලට එකතු වෙලා වසන්තය සමරන්නේ හරියට අපි අලුත් අවුරුද්ද සමරනවා වගේමයි. යුරෝපයේ සහ බටහිර රටවල මිනිස්සු පාස්කුව සමරමින් බිත්තර වලින් සංකේතවත් කරන්නේ අලුත් ජීවයක් නැවත ඉපදීමක්. අපි ආසියාවට ආවොත් ඉන්දියාව අලුත් අස්වැන්න නෙරලා අලුත් අවුරුද්ද සමරනවා. තායිලන්තයේ මිනිස්සු වතුරෙන් පරණ අවුරුද්ද වැරදි සෝදා හරිනවා. අපි ලංකාවේ අපේම කෑම මේසයක් වටේ එකතු වෙලා වැඩිහිටියන්ට බුලත් දීලා ස්වභාව ධර්මයට ලං වෙනවා. බටහිර වුණත් පෙරදිග වුණත් මේ අප්‍රේල් මාසයේදී මිනිස්සු විදිහට අපි හැමෝම කරන්නේ එකම දෙයක්. ඒ තමයි අපට ජීවය දෙන මිහිතලයට ස්වභාව ධර්මයට ස්තුති කරන එක. ඉරට මායිම් පෙනෙන්නේ නැහැ. ගහකොළට ભેදයක් නැහැ. මුළු ලෝකයටම ස්වභාව ධර්ම සමරන මායිම් නැති අලුත් අවුරුද්දක් වේවා.